friends. අපි කොහොමද කියන්නේ ඔයා ඒක කරලා වෙන්න ඕනේ. ඇය ඒක කරලා වෙන්න ඕනේ. අපි හිතනවා ඔයා ඒක කරලා වෙන්න ඕනේ. අපි කොහොමද ඒ වගේ ඒවා ඉංග්‍රීසි වලින් කියන්නේ? අපි බලමු. ඔයා ඒක කාලා වෙන්න ඕනේ. අපි හිතනවා දැන් ඔයා ඒක කාලා වෙන්න ඕනේ. අපි කොහොමද මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? අපිට භාවිතා කරන්න පුළුවන් must have. must have එක verb එක past participle. ඔයා ඒක කාලා වෙන්න ඕනේ. You must have eaten it. You must have eaten it. ඔයා ඒක කාලා වෙන්න ඕනේ. කවුරු හරි ඒක හොරකම් කරලා වෙන්න ඕනේ. මොනවා හරි තිබ්බ දෙයක් දැන් හොයාගන්න. අපි එතකොට කියනවා කවුරු හරි ඒක හොරකම් කරලා වෙන්න ඕනේ. අපි කොහොමද ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ? Someone must have stolen it. Someone must have stolen it. කවුරු හරි ඒක හොරකම් කරලා වෙන්න ඕනේ. වෙන්න ඕනේ කියලා අපි කියන්න භාවිතා කරනවා must have. එයා එළියට ගිහින් වෙන්න ඕනේ. අපි දැන් කවුරු හරි කාවාරි හොයනවා. එතකොට එයා නැහැ. අපි හිතනවා අපි ඔෆිස් එකේ එයා නැහැ. අපි එතකොට කියනවා එයා එළියට ගිහින් වෙන්න ඕනේ. ඔහු එළියට ගිහින් වෙන්න ඕනේ. He must have gone out. He must have gone out. එතකොට අපි must එක verb එක දානවා past participle. ඒ කියන්නේ verb එකේ third form එක තුන්වෙනි ස්වරූපය. He must have gone out. යමක් කරලා වෙන්න ඕනේ කියලා කියන්න අපිට භාවිතා කරන්න පුළුවන් must have.